සත පහක්වත් වේදම් කරන්නේ නැතුව කොකෝමෙලන් වගේ බිලියන ගාණක views එන වීඩියෝ එකක් හදන්න කැමතිද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලන්න. හරි ඔයාලට ඉස්සෙල්ලාම තියෙන්නේ this PC එකට ගිහිල්ලා ලේසි තැනක මෙතන හදාගන්න තියෙන්නේ අලුත් ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එකේ තමයි එතකොට ඒ nursery rhymes හදන ඒවා කොම මේවා දාන්න. ඊට පස්සේ මම මෙතන දානවා nursery rhymes කියලා. මොකද මම හදන්න යන්නේ nursery rhyme එකක් නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කෙලින්ම යන්න Google එකේ search කරන්න ChatGPT කියලා. ChatGPT වලට ගියයින් පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ මම දෙන prompt එක ඔයාට මේව කරන්න. ඉතින් මම මේ විදිහට prompt එකක් මෙතන paste කරගෙන තියෙනවා. අර මේක පළවෙනි comment section එකේ හරි description එකෙන් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් full length children's nursery rhyme about කියන තැන මෙතන පොඩි brackets වගේක් තියෙනවා. මේ brackets ඇතුලේ ඔයාට අවශ්‍ය දේ තමයි දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා example එකක් විදියට healthy eating habits ගැන හදනවා නම් අන්න ඒ විදියට දාන්න ඕනේ. නැත්නම් මොකක් හරි brushing teeth නැත්නම් good healthy habits මෙන්න මේ වගේ ඕනේ topic එකක් ගැන ඔයාට හදන්න පුළුවන්. මම මෙතන example එකක් විදියට දාගන්නවා healthy eating habits කියලා. ඉතින් මම දාගන්නවා healthy eating habits කියලා. මේ විදියට මෙතන මේ ටික type කරගත්ත healthy eating habits කියලා. ඊට පස්සේ මම මෙතන මොනවත් කරන්න කෙලින්ම submit කරනවා. ඉතින් මේක submit කරායින් පස්සේ ටික වෙලාවක් යද්දී අපිට ChatGPT අපිට සින්දුවක් හදලා දෙනවා. අපිට කැමති එයාලා හිතන විදියට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එයාගේ ඔරිජිනල් සින්දුවක් එයාගේ ඕන් සින්දුවක් අපිට මේ විදිහට හදලා දීලා තියෙනවා. හදලා දීලා ඒ වගේම යටින් ඔයාට ටිකක් යටට ගියායින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපිට ඕනේ විෂුවල් එකෙත් prompt එකක් එයා යටින් හදලා දීලා තියෙනවා. හරියට 2 in 1 එකක් වගේ මෙතන අපිට සින්දුවත් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන වීඩියෝ prompts උත් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඉස්සල්ලාම අපිට ඕනේ මෙන්න මේ සින්දුව රියලිස්ටික් විදියට සින්දුව කවුරු හරි කියන විදියට හදාගන්න. ඉතින් මෙතෙන්දී අපිට ආයි Google එකේ new tab එකක් open කරගන්න search කරගන්න Suno AI කියන application එක. ඔයා මේ විදියට Suno AI කියලා search කරගත්තායින් පස්සේ යන්න මේක ඇතුළට ගියායින් පස්සේ ඔයාට sign up කියලා options තියෙනවා. ඉතින් ඔයා මෙතනින් sign in වෙන්න තියෙන්නේ. ඉතින් මම මෙතන sign in වෙනවා. මෙතනින් ටික වෙලාවක් යද්දී මෙයා මේක හදලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ කිල්ලනවා. මම මේ විදිහට රැන්ඩම් හිතෙන එකක් දාගන්නවා. ඊට පස්සේ ඉතින් මම මෙතන දාගන්නවා I am a content creator කියලා. ඊට පස්සේ මම දාගන්නවා nursery rhymes කියලා. ඉතින් මම nursery rhymes කියලා තමයි දාගන්නේ මෙතන. හරිද nursery rhymes කියලා දාලා මම මෙතන continue කියන එක දෙනවා. කළාදී ඔන්න අපේ මේක වුණා. ඊට පස්සේ මම මෙතන අපේ verse එක මේව කරනවා. ආයි මම යනවා ChatGPT වලට. ChatGPT වලට ගියායින් පස්සේ ආයි අපිට බලා ගන්න පුළුවන් අපේ හදපු සින්දුව. ඉතින් මම මේ විදිහට කරන්නේ මුළු සින්දුවම copy paste කරන්න තමයි හදන්නේ. මම මෙහෙම ගිහිල්ලා සින්දුව copy paste කරනවා. ඉතින් හරි. ඔන්න මම මේ විදිහට කරා control C. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මම මෙන්න මේක control V කියලා මෙන්න මේ විදිහට මේව කරනවා. ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් styles කියලා. ඊට පස්සේ මම දානවා ආපස්සට nursery rhymes කියලා. ඉතින් මොකද අපි මේක nursery rhyme එකක් නිසා දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම හරි දැන් තියෙන්නේ මෙන්න මේ create කියන option එක දෙන්න. ඉතින් දැන් ටිකක් වෙලා යද්දි මේක create වෙන්න ගනී. හරියන ටික වෙලාවකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ අපිට මේ විදිහට එයාලගේ ඕන් සින්දු ටිකක් හදලා දීලා තියෙනවා. යටට ගියාන් පස්සේ අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් මේක දිගටම කරනවා නැත්නම් අපිට ෆ්‍රී version එක ගන්න පුළුවන්. ඉතින් මම මෙතන තියෙන රැන්ඩම් සින්දුවක් මම මේ විදිහට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට. Yummy, yummy, what do we eat? Health. මේ විදිහට ප්ලේ වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන තියෙනවා dots තුනක්. මෙන්න මේ dots තුන ගාවට ගියයින් පස්සේ ඔයාට මේක හරියටම load වුණායින් පස්සේ බලා ගන්න පුළුවන් download කියන option එක. ඔයාලා තියෙන්නේ ඒක මෙතන තියෙන download option එක දීලා MP3 කියන එක download කරගන්න තියෙන්නේ. ඉතින් ආයෙ යනවා Google එකට ගිහලා search කරගන්න Google Flow කියලා. Google එකේ ඔයාව මෙන්න මේ වගේ site එකට යනවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන තියෙනවා option එකක් new project කියලා. project එකට new project එකක්. ඊට පස්සේ මේ විදිහට මේක ටික වෙලාවක් යද්දි load වෙනවා.
ඉතින් ලෝඩ් වුණාන් පස්සේ ආයෙ අපිට කරන්න තියෙන්නේ අර අපි කලින් ගත්ත chat GPT එකේ තියෙන මේකම ගිහිල්ලා ඒකේ තියෙන යටට ගියායින් පස්සේ තියෙන වීඩියෝ ප්‍රොම්ප්ට්ස් වල මෙන්න මේ එක පැරග්‍රාෆ් එකක් විතරක් අරගන්න. ඒ කියන්නේ එක වාරයකට එක පැරග්‍රාෆ් එකක් විදියට මෙන්න මේ විදියට අරගන්න තියෙන්නේ. ඉතින් මේ විදියට අරගත්තයින් පස්සේ මේක ආයි පාරක් control C ගාලා කොපි කරලා ඊට පස්සේ ආයි යනවා Google Flow එකට ගිහින් ආයි පාරක් මේක paste කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන search කරන්න මෙතන යට තියෙනවා වීඩියෝ කියලා option එක. මේ වීඩියෝ කියන option එකේ මෙතන තියෙන image video අනිවාර්යයෙන්ම මෙතන වීඩියෝ කියන එක select කරලා මෙතන one time එක වීඩියෝ එකක් විතරක් එකපාරකට හදන්න දාන්න. නැත්තම් එකපාර වීඩියෝ එකක් හැදුවේ නැත්තම් එහෙම එකම જાතිය වීඩියෝස් දෙකක් මෙතන හදන්න වෙනවා. ඒක නිසා මෙතන එක කියන එක දාන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි settings ටික හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට මේක upload කරගන්න. ඉතින් මෙන්න මේක submit කරන්න. ඊට පස්සේ මෙන්න මේ Google Flow එකේ එකපාරකට අපිට වීඩියෝස් 7ක් හදන්න පුළුවන්. ඉතින් දවසකට වීඩියෝස් 7ක් හදන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙ යනවා chat GPT එකට ගිහිල්ලා ඊළඟ verse එකත් මේ විදියට කොපි කරගන්නවා. මෙතනදි මතක් කරලා කොපි කරගන්න ඕනේ අපි මේව කරගත්ත එක. ඉතින් මෙතන ඔයාලට යටට ගියායින් පස්සේ මේ විදියට කොපි කරගත්තා, paste කරගත්තා. මෙන්න මේ විදියට ඔයාට කරගන්න තියෙන්නේ මුළු හැම අපේ හදන්න යන වීඩියෝ එකේම මේ ටික මේව කරගන්න. ඉතින් මේක ටිකක් වෙලා යද්දි මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණායින් පස්සේ ආයෙ යනවා. ඉතින් මේ විදිහට මම එක දිගට වීඩියෝස් ගොඩක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝස් ටික හදනායින් පස්සේ මම ඔයාලට එක වීඩියෝ එකක් විතර පෙන්නනවා. හරි. ඉතින් මෙන්න මෙතන එක වීඩියෝ එකක් දැනට එක්සැම්පල් එකක් විදිහට හදලා තියෙන්නේ. ඔන්න මම ඒක පොඩ්ඩක් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාලට බලන්න පුළුවන් මාරු ලස්සනයි. සාමාන්‍ය අපි කොකෝ මෙලන් එකේ බලනවට වඩා රියලිස්ටික් විදියට මේ බලන්න ෆොටෝස් එක හරිම ලස්සනට මේ වීඩියෝ එකේ බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට මේ වීඩියෝ එකත් මේ හැදෙනවා. ඒ අතරතුර මම අනිත් වීඩියෝ එකත් මේ විදියට මේව කරන්න. ඉතින් මම මේ විදියට දෙකක් අප්ලෝඩ් කරගෙන ඉවරයි. අපි මේක මෙහෙම තියෙද්දි අපි CapCut කියන එකට යමු. හරිද? ඔන්න මම CapCut එකට යනවා. CapCut කියලා සර්ච් කරගත්තා. CapCut එක ඕපන් කරගත්තා. මගේ කලින් වීඩියෝස් තියෙනවා. CapCut එක Pro version එක කොහොමද ෆ්‍රීව ඩවුන්ලෝඩ් කරගන්නේ? ඒ වගේම CapCut එකෙන් කොහොමද හරියට එඩිට් කරගන්නේ? මෙන්න මේ වගේ වීඩියෝස් දෙකක්ම YouTube එකට මම මේ විදිහට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් CapCut එක ලෝඩ් වෙලා ඕපන් වුණා මගේ PC එකේ. හරි. බලමු. ඕකේ. මෙන්න මේ විදිහට ඕපන් වුණාන් පස්සේ ඔයාලට import කියන option එක දෙන්න පුළුවන්. import කියන එක දුන්නායින් පස්සේ ඔයාට මම මේ විදිහට හදාගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. ඒ කියන්නේ ඔයාගේ ෆෝල්ඩර් එකේ ආ සේව් කරගත්ත විදිහට ඒ ටික ඔක්කොම මේවා මේ විදිහට ආවයින් පස්සේ ඒ ටික ඔක්කොම එකපාර මේව කරගන්න. හරිද? හරිද? මේ විදිහට ඕපන් කරගත්තයින් පස්සේ ඔයාට පුළුවන් මේ ටික ඔක්කොම එකට කනෙක්ට් කරන්න. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට අපේ ක්ලිප්ස් ටික ඔක්කොම මෙතනට කනෙක්ට් වෙලා තියෙනවා. මෙතන අපිට MP3 එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට MP3 එකයි ඔක්කොම එකට කනෙක්ට් කරගත්තාන් පස්සේ මම මේක ටිකක් enlarge කරගන්නවා. මොකද අපිට edit කරන්න ලේසි නිසා. හරි ඔන්න ඔය විදිහට මේ ටික මම එක තැන් වලට මාරු කරලා පිළිවෙලකට හදාගත්තා. ඉතින් ඔයාලට මේ විදිහට ඔන්න මම චුට්ටක් ප්ලේ කරලා පෙන්නන්නම්. හරි ඊට පස්සේ ඔයාලට තියෙන විශේෂම දේ තමයි මේක අර එනවනම් සවුන්ඩ් එකක් මෙන්න මේ ක්ලිප්ස් ටික. ඒ කියන්නේ අර අපි Google Flow එකෙන් හදාගත්ත වීඩියෝ ක්ලිප්ස් වල අනිවාර්යයෙන් මොකක් හරි සද්දයක් එනවන්නේ. සද්ද අපිට වහගන්න කරන් තියෙන්නේ මේවා ටික ඔක්කොම එකට සිලෙක්ට් කරලා මේ ඔඩියෝ කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට තියෙන එක මේ විදිහට වම් පැත්තේ කෙළවරටම අදින්න. හරිද? මේ විදිහට ඩ්‍රැග් කරායින් පස්සේ මේකේ තියෙන ඔක්කොම වීඩියෝ එක ඔඩියෝ එක සයිලන්ට් වෙලා අපේ MP3 එකේ තියෙන ඔඩියෝ එකට එනවා. ඊට පස්සේ අපිට මේ විදිහට අපේ මේක හදාගෙන ඉවරයි. හැබැයි ඔක්කොම ඉවර නැහැ. අපිට තියෙනවා දැන් ලස්සන වෙන්න මේක ට්‍රාන්සිෂන් සෙට් කරගන්න පුළුවන්. ඉතින් CapCut එක ට්‍රාන්සිෂන්ස් කියන ටැබ් එකට ගියායින් පස්සේ ඔයාලට මේ විදිහට ට්‍රාන්සිෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. එතකොට මේ පුංචි ළමයි ආස වෙන විදිහේ දේවල් තියෙනවා නම් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් එක්සැම්පල් එකක් Miles to මම මෙන්න මෙතන මේ ඉන්ටර්සෙක්ටඩ් එකට මෙන්න මේක ඇඩ් කරගන්න. ඔන්න මම මේක ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නම්. waking big ඔයාලට බලන්න smiles to yummy good food. ඔය වගේ දේවල් වලට පුංචි ළමයි කැමති. ඉතින් මේ විදිහට තව ගොඩක් දේවල් තියෙනවා.
ඉතින් අපි ඒව අර Yummy wake. ඉතින් මම මේ විදිහට තනින් තැනට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඉෆෙක්ට්ස් පැත්තට ගියොත් එimhe තව ආට ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා බලන්න. ඉතින් මේ විදිහට ඉෆෙක්ට්ස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ඉෆෙක්ට්ස් ඇඩ් කරගමු. ඉතින් ඔයාලට මේ විදිහට ඉෆෙක්ට්ස් ඇඩ් කරගත්තායින් පස්සේ මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන එක්ස්පෝර්ට් කියන තැනට ගිහිල්ලා එක්ස්පෝර්ට් කරන්න තියෙන්නේ. හරිද? එක්ස්පෝර්ට් කියලා ඔයාලට මේ විස්තර ටික පුරවලා එක්ස්පෝර්ට් කියන එක උඩ ක්ලික් කරාම ඒක හරි. ඊට පස්සේ අපිට ලස්සනට ඇට්‍රැක්ටිව් thumbnail එකක් හදාගන්න ඕනේ. ඒකට මම Gemini වලට යනවා. Gemini වලට ගිහිල්ලා මෙතන සිලෙක්ට් කරගන්න Pro කියලා. ඊට පස්සේ ඔයාට ඕන විදිහට ටයිප් කරගන්න. මම දැන් ටයිප් කරගන්නවා I need to make a thumbnail for my kids video කියලා සර්ච් කරගෙන ටයිප් කරගෙන මම මෙතන දෙනවා මගේ මේකේ ටයිටල් එක good eating habits කියලා දෙනවා. ඉතින් දුන්නයින් පස්සේ ටික වෙලාවකින් මේක හැදෙනවා. ඉතින් creating your image කියලා වැටෙනවා. ඉතින් ඔන්න අපිට හදාගත්ත image එක මෙන්න මේ විදිහට තමයි Gemini එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයා ඊට පස්සේ ආයි යන්න Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න යන්න ඔයාගේ YouTube ස්ටුඩියෝ එකට. ඉතින් මම මේ විදිහට YouTube ස්ටුඩියෝ එකට යනවා. ඉතින් YouTube ස්ටුඩියෝ එකට ගියයින් පස්සේ ඔයාගේ YouTube channel එක බලා ගන්න පුළුවන්. ඉතින් YouTube channel එකට ගියයින් පස්සේ මෙන්න මේ විදිහට YouTube channel එක තියෙනවා. මම මේ විදිහට create කියන එක දෙනවා. create කියන එක දීලා upload videos කියන එකට යනවා. ඊට select files කියන එක click කරලා මෙන්න මේ healthy eating habits කියන වීඩියෝ එක දෙනවා. ඉතින් මේ විදිහට වීඩියෝ එක දුන්නායින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන කැමති ඔයාට healthy eating habits කියලා මම මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාට මේ විදිහට කැමති එකක් දාගන්න පුළුවන්. මේ විදිහට දාගත්තන් පස්සේ description එක වඩා දාන්න පුළුවන්. ඊට පස්සේ upload file කියන එකට ගිහිල්ලා ඔයාගේ thumbnail එක upload කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ විදිහට thumbnail එකත් upload කරගත්තා. ඊට පස්සේ මෙතන ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ yes it's made for kids කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් next ගිහිල්ලා මේ විදිහට ගිහිල්ලා next ගිහිල්ලා ආයි public කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට schedule කරන්න පුළුවන්. සාමාන්‍යව මේක USA කැටගරි එකට දාන නිසා ඔයා ලංකාව වෙලාවෙන් හවස 6ට විතර දාන්න. ඉතින් එතකොට ඔයාට මේක හොඳ CEO අරගෙන හොඳට මේක publish කරලා ගොඩක් කට්ටිය අතරට යවන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේවා කරනවා. මම ඔයාලට එක්සැම්පල් එකක් කරමු. ඉතින් ඔයාලට පුළුවන් මෙතන යට තියෙනවා settings කියලා බාර් එකක්. මේ settings කියන එකට ගිහිල්ලා ඔයාලට යන්න පුළුවන් මෙතන තියෙන channel කියන එකට. channel කියන එකට ගියයින් පස්සේ ඔයාලට basic info එක යටතේ country of residence කියලා තියෙනවා. මේකේ ඔයාලට දෙන්න United States කියලා. ඉතින් මේ විදිහට යටට ගිහිල්ලා United States කියන එක අනිවාර්යයෙන්ම දීලා තියන්න. එතකොට තමයි මේක මේවා වෙන්නේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එක subscribe